මුලින්ම මේ වෙබ්සයිට් ඔප්ෂන් එකට ඩිපොසිට් කරන හැටි තමයි මම කියන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ මෙතන මේ ෆයිනෑන්ස් කියලා තැනක් තියෙනවා. එතන ටච් කරන්න. එතන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න ඕන ඩිපොසිට් ඇන්ඩ් විත්ඩ්‍රෝල් තියෙනවා. අපි ඩිපොසිට් කරන්න යන මෙතන ඩිපොසිට් කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙතන Binance Pay USDT Tron Bitcoin Ethereum කියලා තියෙනවා. ඊට Visa තියෙනවා, Mastercard තියෙනවා, Skill තියෙනවා, Nesta තියෙනවා. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරනවා ඔයාලට මෙතන මේ TRC මෙතන USDT Tron Bitcoin Ethereum කියන මේ මෙතඩ් එකෙන් ඩිපොසිට් කරන්න. මොකද අපිට මේ තියෙන හැම මෙතඩ් එකක් නැතුණත් අපිට TRC20 කියන මෙතඩ් එකෙන් අපිට withdrawal එක ගන්න පුළුවන්. USDT 10ක් ඩිපොසිට් කරනවා මෙතන ගාණ දාන්න. ඩිපොසිට් කරන දාන්න මෙතන දාන්න. ඉතින් මම ඊට පස්සේ මෙතන pay කියන තැන ටච් කරලා මෙතන මේ proceed to payment කියලා තියෙන තැන ටච් කරන්න. එතන ටච් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් TRC20 කියලා මෙතන මේ wallet address එකක් තියෙනවා. මෙතන ස්කෑන් කරලා මේ QR code එක ස්කෑන් කරලා ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මම මේක කොපි කර ගන්නවා මෙතනින්. කොපි කරගෙන මම යනවා මෙතන Binance එකට. ඉතින් මගේ Binance එකට ගිහිල්ලා මෙතන මේ මම spot එකේ තමයි ඉන්නේ. මෙතන මේ asset කියන තැනට ආවට මේ ඔයාලා බලන්න මෙතන spot කියලා තැනක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේ withdrawal කියන තැන ටච් කරනවා. withdrawal කියන තැන ටච් කරලා ඔයාලා බලා ගන්න පුළුවන් මගේ මෙතන මේ USD 11ක් තියෙනවා. ඉතින් මම එතන ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලා බලා ගන්න මෙතන send via crypto network කියලා තැනක් වැටලා තියෙනවා. එතන ටච් කරන්න. ඊට පස්සේ අපි කොපි කරන් ආපු එක මේ උඩට මෙතන පේස්ට් කරන්න කොපි කරන් ආපු එක. ඊට පස්සේ මෙතන මේ TRC network කියන තැන TRC20 කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මම මෙතන 11ක් දානවා. එතකොට මගේ 10යි තමයි යන්නේ. P එක විදිහට ඩොලර් එකක් කැපා ගන්නවා. ඉතින් මම මෙතන withdrawal කියන තැන ටච් කරනවා. ඊට පස්සේ මම මෙතන confirm කරනවා. මම මෙතන මේ කැන්සල් කරලා මෙතන මේ my pass key කියන ටච් කරාට පස්සේ මෙතන අපි කෝඩ් එකක් එනවා මගේ මෙන්න මේකට ඔතපිකේෂන් කෝඩ් එකක් මම ඒක කොපි කරගෙන මෙතන කොපි කරලා කොපි කරලා පේස්ට් කරාට පස්සේ මේක අපි view history යන් view history කරාට පස්සේ මෙතන අපි තාම complete වෙලා නැහැ. මෙතන මේ proceed කියන තැන complete කියලා වැටෙන්න ඕනේ. අපි යන් set option එකට බලන්න. බලමු කොච්චර වෙලාවක් යයිද කියලා අපිට ඩිපොසිට් එක එන්න මරියල් එකට දාගන්න මෙතන. ඩිපොසිට් එක වැටුණා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සාර්ථක මෙතන දැන් ඩොලර් 10 790 ගාණක් තිබ්බා. මගේ 790 ගාණ තිබ්බ එක. ඊට පස්සේ අපි ට්‍රේඩ් කරන්න ඉතින් ඔයාලා බලන්න ඕනේ මෙතන මේ කරන්සි එක මේ USD කියන කරන්සිය තමයි මේ මෙතන ගිහලා ටයිම් ඩියුරේෂන් එකට ගිහලා 1 මිනිත් දාගෙන ඊට පස්සේ මෙන්න මේ මෙතන මේ මික්සර් එකක් වගේ තියෙන තැන ටච් කරලා මෙතන හෑෂ් එක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලන්න ඕනේ මාකට් එක මෙහෙම 13.4 13.5 කියලා විනාඩියට මාකට් උඩට ඉඳලා තියෙනවා. ඉතින් එතකොට අපිට එන්ට්‍රි ගන්න හරි ලේසි. එහෙනම් හැමෝටම ජය වේවා සුබ දවසක්.